මේ සැරේ වැඩිපුරම අල්ලස් අරන් තියෙන්නේ කවුද? 2021 වෙනකන් ශ්‍රී ලංකා පොලිසිය අරන් තිබිලා තියෙන්නේ මහත්තයා. 2021 එනකම්ම ශ්‍රී ලංකා පොලිසිය තමයි අරන් තිබ්බේ. 2022 පොලිසිය දෙකලු. ඒ අමාත්‍යංශ වෙන එකෙක් අරන්. බලන්න. ඒක වෙන එකෙක් අරන්. කවුද අරන් තියෙන්නේ? ශ්‍රී ලංකා පොලිසිය හොරා කාලා තියෙන්නේ චූටි චූටියේ බලු පුතා අහිංසක ඒවා. සාමාන්‍ය කැන්ටින් එකකින් තේ එකක් බීලා ඒකේ බිල රුපියල් 150ක් වාගේ පාරේ එනකොට කොල්ලෙක් අල්ලාගෙන කොබල හෙල්මට් එක. තෝ දන්නේ නැද්ද නීතිය? අර කට සැර වෙලා. අනේ සර් අදට සමා වෙන්නකො. සමා වෙන්න වැරදි කර කර. එහෙම පුළුවන් දෙයක් ලංකාවේ. දැන් උඹත් අරිනවා ඊළඟ එකත් අරිනවා ඊළඟ එකත් අරිනවා ඔක්කොටම සමාව දීලා වැරදි වලට මං යවනවා. ඒක තමයි නීතිය. අනේ සර් හදිසියට ආවේ මොනවා හරි කරන්නකො. අර කවබයි කරන පොත අරගෙන පෑන මෙහෙම කිට්ටුවෙන් තියාගෙන පොත මේ ලියන්නේ නැහැ. ලියන්නේ බය කරනවා. තෝ දන්නවද දඩේ? රුපියල් 15000යි. අනේ සර් එපා සර්. මම මොනවම හරි කරන්නම්කෝ. එහෙනම් කොරණ එකක් කරාපිය ඉක්මනට. අනේ අර කගාව 150යි තිබ්බේ මාත්‍යා. 150යි තිබ්බේ. ඒ 150 මාත්‍යා මෙච්චරමයි තියෙන්නේ. පළමීට පස්සේම ආවුනොත් අර 150 අරගෙන අරකට කියනවා නඩුවත් අහලා නඩුවත් විභාග කරලා දඩත් ගහලා අරකට බැනලා යවනවා ඵලයන්. එහෙම හීන් එව්වලු අරන් තියෙන්නේ පුතා. ශ්‍රී ලංකා පොලිසිය එහෙම කෙරුවා අධ්‍යාපන අමාත්‍යාංශ 50 ලක්ෂෙත් අරන්ලු පුතා. ලක්ෂ 50කුත් අරන්ලු. කොල්ලන්ව ඉස්කෝලේට දාන්න. එහෙම ආකල්පයක් ගෙනල්ලානේ ලංකාවේ හොඳ ඉස්කෝල තියෙනවා නරක ඉස්කෝල තියෙනවා පෝසත් ඉස්කෝල තියෙනවා දුප්පත් ඉස්කෝල තියෙනවා උගන්නන ඉස්කෝල තියෙනවා උගන් නැති ඉස්කෝල තියෙනවා දුෂ්කර ඉස්කෝල තියෙනවා දුෂ්කර නොවන ඉස්කෝල තියෙනවා. එහෙම ලංකාවේ සංස්කෘතියක් හදලා ඒකොල්ලන් නිදහස සමරනවා අර අප්පහරේ. නිදහස් අධ්‍යාපනයක් තියනවලු කියලා ආහාරය සමරනවානේ. නිදහස් චතුරස්‍රේ ගෙනාපු කක්කුස්තියටම පුතා 1 කෝටි ගානලු. පැය දෙකකට මේකට පැය දෙකකට හින් එක ඔය සමහර වචන කපාපි